fokus karo. Meeting. ඉතින් දුවට කර බලන සීලම දෙනාට අදත් ඉතින් විසින් වීඩියෝ එකක් තමයි දෙන්නේ. අද ඉතින් මේ සිල් එකත් එක්ක ඔයට ආවා මාළුවෙක් අල්ලන්න. ආම් පිටි තමයි අද දාන්නේ මාළුන්ට. මාළුවෙක් අල්ලන්න ඕන පොඩි විලිකොක්ක තමයි තියෙන්නේ. අපි බලමු ලෝලෙක් වගේ අල්ල ගන්න පුළුවන් නේද කියලා. හැමඩ ගහලා ලෝකලෙක් වගේ බලමුකනේ. දෙන්නේ කියලා. රත්තින් මේ ටිකෙන් තමයි අල්ලන්නේ. අපි බලමු. දැන් පොඩ්ඩක් වතුර අඩුයි වෙනවා. එනවානේ. අස්නයිම මේ ටික. අල්ලලා බලමු මොකද කරුවේ. ඉතින් මෙතනින් මාළුවෙක් අල්ල ගමු ඉස්සෙල්ලා. ආන්න ගැලවුණා. දණ්ඩියක් අඩෝ ගැලවුණා ඕයි අපරාධ. නෑ නා මොකද එක් බන් අප්න ගැලවුණා. අයියෝ අඩෝ ලොකු ආවෙත් කොයි ඉස්සෙල්ලා මෙතන ලොකු මාළුවෙක් වැදුනා බිලි කට්ටට. මේ ගන්න බැරි වුණා. ඌ මේ කඩාන ගියා පාම් පිටි වලට. මං හිතුවේ නෑ වදී කියලා. දැන් අපි දුක මාල් ටික දුකම යමින් ගහලා දාන්න.
බලමු. අද නම් ඉතින් ෂුවර් කරන්න බෑ ඉතින්. බලමු ඉතින් අපි දාලා මොකෙක් අහුවේද මොකෙක් අහුවේද කියලා. සමහර විට අහුවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ආලා බලමු ඉතින්. ආදාම ඉතින් සෙට් වෙන්නේ නැහැ නේ. දැන් තුන්වෙනි කට්ටක් දාගමු. අද නම් 3යි ගෙනාව එකට. අපි යන්කෝ. අද ඉතින් කට 3යි අරන් ආවේ. දැන් ඉතින් වතුරට දාලා තියෙන්නේ ලූලුන්ට. අපි යන් තව ඉස්සරහ සුපිරි පොට්ටයක් තියෙන මාළු වල මෙතන. උලවගෙන ගන්න නිකන් ඉන්නත් බෑනේ. දැන් ඉන්නේ නෑ. මොකද කල්ලා. මම රංජු පිටින් ඉන්නේ රිලව්. ඉතින් මොකද කරන්නේ ඔයාලා ඉතින්? කොහොමද ඉතින්? දැන් ඉතින් මගේ වීඩියෝ එක බලනවාට අද ඉතින් නිවාඩු දවසේ අවස්වරු ගෙදර ඉන්නත් එපා වෙනවා. ඉන්න ඉතින් ඔය පැත්තේ ආවා යාළුවෙක් අල්ලන්න කියලා. කවුරුත් හිටියෙත් නෑ යාළුවෙක්. තනියම තමයි වීඩියෝ කරගන්නේ. අද මාත් එක මල්ලි ඉන්නවා. වැවි යන්න කවුරුත් අද ආවේ නෑ. තනින් යන්න බෑ හරි අමාරුයි. මේ පේනවනේ. යා පැත්තේ. වෙන දවසක මේ පැත්තට අපි ගිහිල්ලා රවුමක් දාමු. මෙතන යා. Thank you වර මාත් එක්ක රැඳිලා ඉන්නවට. ඉතින් තේයක් යම් බීලා දින්නේ. යනවා ගිහිල්ලා තේක හදාගෙන මේ වීඩියෝ බලන්න. අද ඉතින් කැලේ රෝඩ් එක තමයි යන්නේ. මාළු තුන්නේ අයියෝ යහුනේ. ඒකෙත් ලොකු මේක පැනලා ගියා. අල්ල ගන්න බැරි වුණා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා නේද? මාළුවෙක් අල්ල ගන්න. දැන් ඔය වතුර වැඩි. කොහොමද ලස්සන? මේ උඩට වතුර ඇවිල්ලා තියෙන්නේ.
එදා මගේ පළවෙනි වීඩියෝ එකේ මෙතන තමයි මේ ටිකේ තමයි දැම්මේ. මෙතන තමයි ලූලා හිටියේ එදා. බැලුවේ නැත්තම් දැම්මම යන්න කියලා බලන්න පළවෙනි වීඩියෝ එක. මේ ටිකේ ලස්සන වීඩියෝ එකක් දාන්න පුළුවන්. මොකද ලස්සන මේ මුල් ටිකේ. අපි මෙතන ගහ උඩ ඉඳන් අල්ලමු මාවල් ටිකක් ඈ. ආතල් ටිකේ කකුලක් කැපුණාද දන්නේ නැහැ. ඔයි. පුතා. මෙතනත් සුපිරි පොට්ටයක්. කොහොමද අදන view එක? ලස්සනයි නේ. දැන් ඉතින් තැනටත් ආවා. මේ ටිකේ මාළු එක්ක අල්ලමු අපි. නිකන් ඉතින් චිල් එකේ ඉන්න එකේ ආතල් එකට දැන් තියෙන පාම් පිටි එක. ඉතින් අහුවෙන මාළු ඉතින් පොඩි මාළු තමයි ගොඩක් අහුවෙන්නේ. අවුලක් නැහැ. ඉතින් පෙතියොත් ගහනවා ලොකු පෙතිය ගහනවා ඔය. අපි බලමු ලොකු පෙතියක් අතල්ලා ගන්න නේ. අඩෝ. මේකේවා. ඉස්සත් කාලා ඔය බාගෙට. මාළු ගාලා. අඩෝ මෙතන අනගානව. ඉඳන් ලොකු මාළු එක්ක ගහයි ගන්න. අඩෝ ලොකු බෝගලේ. මේ බාන්නේ. කිව්වට මේ පිළිතරන් ලොකු නෑ ඉතින්. මොනවා තමයි පින්නන්න. එන් ඔය. නයින් තුමු වතුරට දාමු. ආයෙත් ලොකු බෝගලේ. එම් බඩු. අඩේ යලවුණා උයි. එයා ලොකු එකෙක් වගේ. බෝගලෙක් ගන්නෑ. ලොකු එකෙක්. වතුරට. ගැලවුණා. අඩෝ. මෙන්න ලොකු බෝගලයක්.
කොහොමද ඉතින් ප්ලේස් එක මෙතන ලස්සනයි නේද? මරුයි මෙතන නම්. මෙතන මරු. වෙලාවක මාළුවෙක් අල්ලලා පුච්චලා ගමු මෙතන. ලොකු මාළුවෙක් අල්ලමු. මේ දවස්වල වතුර වැඩි යෝයි මේ ඒකයි මේ මාළු වහු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ආවරු එහෙම නම් කට ගහනවා. ඔයාලට මට ආරෙක් අල්ලලා පෙන්නන්න බැරි වුණා. අනිවාර්යෙන්ම මම දවස් ආරෙක් අල්ලලා පෙන්නනවා ඔයාලට. අර සෙට් එකේම තියෙන ඔක්කොම ගල් ඉස්සලා වතුර ගලාගෙන යනවා. ඉතින් මාර ලස්සනයි. ඉතින් පොඩ්ඩක් මාළු ටිකක් අල්ලගත්තා. අල්ලා ආයේ යවුවා සිල් එකට න්යාවේ. මේ මෙතනත් මේ උඩ ගලක් තියෙනවා නගින්න. අපි වෙන දවසක වෙලා නගිමු. එතනින් එහා පැත්තේ තියෙනවා වෙන හතක් තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ගොඩක් කට්ටිය නිදන් අරන් තියෙනවා. ඒවත් වෙන දවසක වෙලා පෙන්නන්නම්. අපි යන්කෝ දැන් අපි මාළු අල්ලන්න න්යාවේ. මාළු අල්ලලා මේ මෙතන ලස්සන රබානක් වගේ එකක් තියෙනවා මේ. මාර ලස්සනයි නේ. කොහොමද ඒක? ලස්සනයි නේ. අපි වෙන දවසක ඇවිල්ලා බලමු. ඒක බලන්න වෙනිම දවසක එමු. එතන ගලක් තියෙන උඩින්ම නැගලා යනවා. මට බෑ අප්පා. පායන උයි. කොහොමද ඉතින්? මේක එනවනේ. උතන එහා පැත්තේ නිදානයක් කරන් තියෙනවා. එකත් වෙන දවසක ඇවිල්ලා පෙන්නන්න. අර කටු ටිකට මාළු අහු වෙලාද දන්නේ නැහැ. අපි ඒකත් බලන්න යන්කෝ. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ ටුවර්ට් එක බලන සියලුම දෙනාට. මොකද මාත් එක්ක මෙච්චර කාලයක් රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. පුළුවන් නැති ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒක මට ගොඩක් ලොකු දෙයක්. තව ඉතින් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ඉස්සෙල්ලා මාළු අල්ලපු තැන අපි. වැස්සකුත් එනවා. වැස්සට කලින් ගෙදර යන්නත් ඕන. ඉතින් බලන්නකො ඉතින් වටපිටාවේ ලස්සන නේ. කොහොමද? එයා පැත්තේ වයින් වතුර යනවා. ඉතින් ඔහොම තමයි අද. මේ ලස්සන වැල් තියෙනවා නේ. ලස්සනයි ඉතින්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මාළුවෙක් කවුරුලා හිටියත් හොඳයි. වැස්සකුත් එන්නේ යන්නේ. ටක් ගාලා ගෙදරට යන්නත් ඕන. ලස්සන මොනරු කෑ ගහනවා ඇහෙනවා. ඉරවුවෙන් මාර ලස්සන සද්දයක් තමයි තියෙන්නේ.
කවදාවත් මිල කරන්න බැරි සංගීත තමයි ඒවා. මාර්ම සුන්දරත්වයක් තියෙන ඉතින් අපේ ගමේ. ඉතින් මෙහා පැත්තට ගිහින් මාළුවෙක් අල්ලන්නත් පුළුවන්. බලමුකෝ. වතුර වැඩි යන්න බෑ. යාවේ මෙතන ඊයා. ඉතින් මොකද කරන්නේ? ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලන ගමන් ලයික් පාරකුත් දාගෙන යන්න. ඉතින් තව කෙනෙක්ට ෂෙයා කරන්න බලන්න. වටයක් ආවේ දැන් තමයි එළියට ආවේ. නේ කාලයක් එනවා ඔයි මේ වතුර අඩු කාලයක්. එක කාලයකට. ඒ කාලයකට මේක පොඩි ප්ලේස් එකක් තියෙනවා. ඒ දිගටම ආවර අහු වෙනවා හැමදාම වගේ. ඒ කාලෙට විතරයි අහු වෙන්නේ ගොඩක්ම. අර වතුර වැඩි කාලෙට මුල් අස්ස වෙනවා. ෂුවර් කරන්න අමාරුයි. අර දවස්වල මාරේද රැල්ලුවේ ඔය. ඒ දවස්වල වීඩියෝ කරන්න මට විදිහක් තිබ්බේ නැහැ. ඒ දවස්වල මම channel එක පටන් ගන්න තිබ්බේ නැහැ. අපි බලමු. ඒ දවස්වලට මාළු අල්ලලා මාළු වල වීඩියෝ දාන්නම්කෝ මම. මාර මාන්සි කියලා බෑ ඉතින්. යන්නත් ඕනේ. ගෙදර යන්නත් තියෙනවා අවස්ථාවකුත් වෙනවා. හරි. තව ටිකක් එහායි. ගියා නම් හරි. මේකින් යන පාර. ලොකු මාළුවෙක් කවුරුලා කියොත් හොඳයි ඔය. යම්ක බලන්න දාපු පළවෙනි තැනට. අපි දැන් බලමු. දාගත්තද? අයියෝ. මේ කාලා ගිහිල්ලා උයි. අපරාධි. අපි ඊළඟ තැනටත් ගිහිල්ලා බලමු. අපේ දාලුලා වුනේ. වැදිලාද? ඈ? වඩු කාලලු ඔය. ඇදිලා තියනවද? හරි. වඩු කාලා තියෙන්නේ බං. අම්මෝ. එදා ප්ලේස් එකේම තමයි කාලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. බලමු මාළුවා ඉන්නවද කියලා. ආයුලා ආරෙක් ඉන්නේවා. මේ මුව මෙහෙම ගන්න බෑ. ආකෙන් තිබ්බා ආහාරේ උරයක් තිබ්බද? උරේ අරන් යමුද නැත්තම් කට්ට කඩා ගන්න ඕයි. මේ පිට කරන්නේ කොළ පාට උර දෙකක් තිබ්බා. අපි ගේන්නේ නැන්ද? ආරා එකපාරටම අතින් ගන්න පුළුවන් ඔය. හරිද? ගත්තා වගේ නෙවෙයි ඌ කඩා ගත්තොත් එහෙම මහන්සියත් අපරාධේ. ඔයාලට පෙන්වන්නත් ඕන. ඒ හින්දා අපි උරේකටම දාගමු. බහින්න වෙනවා. අවුලක් නැහැ ඉතින්. ආරෙක්නේ. ආරා කියන එක අරගෙන සතා ගොඩක් වඳවීමේ තර්ජනයට ලක් වෙන මාළුවෙක් තමයි ආරා කියන්නේ. අපි බලමු. මෙහි තිබ්බා මෙතන එක. එතන පැදුරක්ද කොහෙද තියෙන්නේ ඔය? ආනේ. අපි බලමු. මෙතන මේ CIC එකේ මේ අයින් කරලා දාපු පොර උර. අපි යා. ගොඩ කාලෙකින් ආරෙක් කවනේ ලූලෝ නම් අහු වෙනවා. අමන්නේ 500ක්වත් නැතරන්ද මන් දන්නේ. හරියට දැක්කෙත් නෑ ඔය. වතුරට බහලා ගන්න ඕනේ. ඊකයි ගේස්සේ. පියම් බලන්න මේ. ලස්සනයි ගොඩක් තියෙනවා කළු පාටට හුරු නිල් පාට ඩොට් වෛරන් තියෙනවා මෙහෙන් යන්නේ. මෙහෙන්.
මාර ලස්සන ආරා කියන සතා. ඉතින් බහින්න වෙනවා. පොර ගහනවා. ඉතින් හැකම්. ඉතින් හෙන්නේ අපි දාගමු ආ. මෙච්චර යට බය වෙන්න එපා. කොහෙද ඉන්නේ? අඩෝ ගහනවා මාර ගිහිල්ලා. මෙහෙම නෑ තා ලොකු එකක් සෙට් වුණා. ඔය ස්නැක් හෙඩ් කුලේ මාළුවෙක් තමයි. පටරලා ওই කරකවලා තියෙන්නේ. මේක ලියා ගන්න වෙනවා. තරම්වත් මේ මාළුවා ඉන්නේ හින්දා මේන් බාන්නේ කොහොමද? මෙයා තමයි ගම් ආරා කියන්නේ. ඔයාලට ඕන නම් මෙහෙම මට දෙන්නත් පුළුවන්. ඕන අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. මාර පැටලෙල්ලක් ඔය පටරලා ඉන්නේ කටුම. මෙයාට කොහොමත් සෑහෙන වෙලාවක් වතුර නැතුව ඉන්න පුළුවන්. යන්නේ අනිත් එක කාලා ඇතිද දන්නේ නැහැ. බලමු. ඒක කාලා නෑ ඔව්. ඒක කාලා නෑ. බෝගලයව කාලා අනිවාර්යෙන් මෙයාම තමයි කන්න ඇත්තේ. අර අතනත් දාලා හිටියා. මෙයාම තමයි කන්න ඇත්තේ. බියෙන් ඉන්නවා අර. සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ක 350ක වගේ එකක් තමයි මේ ඉන්නේ. මේ ස්නැක් හෙඩ් කුලේ. මේ ඉන්නේ මේ බලන්න මේ වෛරන් ටික මේ ආරා කියන්නේ මෙන්න මෙයාට තමයි මේ තින්නේ වෛරා. මලි ફોකස් කර. මේ තින්නේ. මෙයා තරමකෙක් මෙයාලා කිලෝ 6 7 8 වගේ ලොකු වෙනවා.
මමත් අල්ලලා තියෙන කිලෝ 6මාරි 7 වගේ ජෝඩුවක් අල්ලලා තියෙනවා. කට්ට ගිල්ලක් ගන්න නැහැ. වෙලාවට ගිල්ලා නැහැ. වෙන්න. තක්කර. දැන් අපි ආරව නිදහස් කරන්න තමයි යන්නේ. මේකේ තමයි දැන් ඉන්නේ. අපි යම් පේන ගන්නකට ගිහිල්ලා දාමු. ගොඩක් ඉතින් මම try කරේ ඔයාලට පිටිපටව ටිකක් ගහලා පිටිපටව බෝකලා ටිකක් ගහලා හරි කල්ලන්නම තමයි මම ඔයාලට try කරවුවේ. කොහොම හරි ඉතින් අද අහුණා. හිතුවේවත් නැති දවසක තමයි යහුනේ. අපි දැන් යන්නේ ඉතින් ආරව නිදහස් කරන්න. අල්ලගත්ත ආරව නිදහස් කරන්න තමයි යන්නේ. කෙනෙක් කියන්න පුළුවන් මෙයාලා මැරෙයි කියලා වතුර නැතුව. එහෙම මැරෙන්නේ නැහැ. මෙයාලට කාලයක් ඉන්න පුළුවන්. ඈ දෙකක් තුනක් වගේ ඉන්න පුළුවන් හොඳට වතුර නැතුව. අපි දැන් නිදහස් කරගමු. පණියෙක් ගන්න නැහැ. දෙක්කද ගියා. ඉතින් දැන් ආරවත් නිදහස් කරගත්තා. මම හිතනවා ඔයගොල්ලන්ට ලස්සන පිටින් වීඩියෝ එකක් වෙයි කියලා මේක. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා